මගේ ආදරණීය යාළුවෝ හැමෝටම ආයුබෝවන්. කොහොමද ඔයාලට? සැපෙන් සනීපෙන් සතුටින් ඉන්නවද? ඉතින් මම අද ආවේ ඔයාලත් එක්ක ලස්සන මතක ටිකක් එකතු කරගන්න. මාත් එක්ක ආදරෙන් එකතු වෙලා ඉන්න කියලා හැමෝගෙම ඉල්ලනවා. මම පුංචිට පටන් ගත්ත මේ channel එකට හැමෝටම එකතු වෙන්න මම ආරාධනා කරනවා. ඉතින් අපි හැමෝම ආසයින ලස්සන ගෙදරකට, ලස්සනට වඩා පිරිසිදුව පිළිවෙල තියෙන නිවසකට. අපි හැමෝම හදන්නේ ඒ පිළිවෙල පිරිසිදුව ගොඩ නගා ගන්න. පුංචි වුණත් පැලක් වුණත් ඒ පැල ඇතුලේ තියෙන්න ඕනි පිරිසිදුව පිළිවෙල රසවත් ආහාරයක් හදන්න ඒක ගොඩක් වැදගත්. ඉතින් මේ දවස්වල මම දැකලා තියෙනවා මැජික් බොක්ස් එකක් ගැන කතා කරනවා. මම ගොඩක් කාලෙකට හිතදී තමයි මේ වාජනය ගත්තේ. මට හිතුණා ඒකෙන් අද මම මැජික් බොක්ස් එකක් හදන්නේ කොහොමද කියලා පෙන්වන්න. මම මේකට යොදාගත්තේ බීලුණු, සුදුලුණු, කරපිංචා සහ අම්මිරිස් කියන 4 වර්ගය විතරයි. ඔයාලට පේනවද මම මේ තැන් තැන් වල සුදුලුණු පොතු දාලා තිනවා. හැබැයි ඒක හරි අවිධිමත්, අක්‍රමවත්. ඒක නිසා මම ඕගලන්ට ඒකටත් එක ටිප් එකක් කියා දෙනවා. මේ වාජනය ඇතුලේ කොටස් 6ක් නැහැ. 4යි තියෙන්නේ. ඉතින් මම ඒකට 4 જાතියක් ගබඩා කරන්න හිතුවා. මම මේ පොඩි කප් එකකට තමයි සුදුලුණු පොතු, බීලුණු පොතු ඉවත් කරන දේවල් දාන්නේ. ඔයාලා දන්නවද මේ සුදුලුණු පොතු, බීලුණු පොතු වගේ දේවල් ප්ලාස්ටික් වාජනයකට දාලා ඒකට වතුර දාලා සතියක් විතර පල් වෙන්න හැරියම ඒක හොඳ බෙහෙතක්. මල් වලට අධික පෝෂ්‍ය පදාර්ථ කොටසක් තියෙන ද්‍රව්‍යයක් තමයි මේ සුදුලුණු සහ බීලුණු පොතු. ඉතින් බීලුණු පොතු වගේ දේවල් හිස කෙස් වලටත් හොඳයි. ඉතින් ඔයාලත් හදා බලලත් ඇති. බලන්නකෝ බීලුණු වලින් කොණ්ඩේ වැවෙනත් හොඳයි කියලා තමයි මම අහලා නම් තියෙන්නේ. හැබැයි මම නම් අත්හදා බලලා නැහැ. අපි ඒකත් කරලා බලමුකෝ වෙලාවක. ඉතින් මම මේ සුදුලුණු, බීලුණු වගේ දේවල් සතියකට සෑහෙන්න තමයි සුද්ධ කරගන්නේ. ඔයාලට පේනවද මෙතන තියෙනවා කිරිහට්ටි දෙකක්. ඒ කිරිහට්ටි අපි කන්න ගෙනාපු කිරිහට්ටි. ඒවා ඉවතලා උවේ නැහැ මම. මම ඒවා නැවත ප්‍රයෝජනට ගන්න අපි උයපු වාජන තියන්න ගන්න පුළුවන් කියලා හිතුවා. ඉතින් මම මේ දෙකක් පිරිසුදු කරලා තියාගත්තේ ලස්සනට පේන්ට් එකක් මහත්තයට කියලා ගහලා තියාගන්න තමයි. හැබැයි තාම ඒකට අවස්ථාවක් නම් ලැබුණේ නැහැ. මගේ කුස්සියට මම පාවිච්චි කරලා තියෙන කළු වර්ණය. මගේ ගෑස් ලිප, ශීතකරණය, රයිස් කුකර් එක විතරක් චුට්ටක් වෙනස් වගේ හිතුණා. නමුත් මම ඒකත් කළුවෙන් හෙව්වා. නමුත් මට ඒක හම්බුනේ නැහැ. ඉතින් මම අද හදනවා රයිස් එකක්. පිරිසුදුවට, පහසුවට වගේම ලේසියෙන් නිවසේදී හදාගන්න පුළුවන් රයිස් එකක්. ගෙදර තියෙන අමුද්‍රව්‍ය කිහිපයක් විතරක් පාවිච්චි කරලා නාඩු හාලෙන් තමයි මම අද රයිස් එක හදාගන්නේ. ඉතින් මේ රයිස් එකට මම පාවිච්චි කරනවා තවත් අමතර දෙයක්. ඒ තමයි රෝස්මරි කියන්නේ. ඒ රෝස්මරි ද්‍රව්‍ය පාවිච්චි කරාම බත වගේම චිකන් අපි ඔය හදන තවත් ග්‍රේවි එකක් කියලා හිතමුකෝ. ඒ වගේ දේවල් වලට රසකාරකයක් විදිහට සුප් වැට වෙනුවට භාවිතා කරන්න පුළුවන් අපිට බැසිල් කොළ, ඒ වගේම රෝස්මරි වගේ දේවල්. අමෙන්ගුරු සුදුලුණුත් හොඳයි. නමුත් අමුතු රසකාරකයක් විදිහට අමුතු රසයක් එක් කරන දෙයක් විදිහට රෝස්මරි සහ බැසිල් කොළ ගන්න පුළුවන්. මම ඔයාලට කලිනුත් පෙන්නලත් තියෙනවනේ. මම පාවිච්චි කරන්නේ මල්ටි කුකර් එකක්. මේ මල්ටි කුකර් එක හරි වැදගත්. ඔන්න ඉතින් මම රයිස් එක හදන්න පාවිච්චි කරපු දේවල්. ලීක්ස් හීනියට කපලා කැරට් ගාලා තියෙනවා. මම මේ තියාගත්තේ නාඩු හාලේ බතක්නේ. නාඩු හාලේ ඉතින් ටිකක් අපිට අමුතු රසයක් එක් කරනවා වෙන්නත් පුළුවන්. නමුත් මම ඒක ඒ වෙලාවේ හැටියට ප්‍රයෝජනයට ගත්තා. ඉතින් මේ ඔයාලට පේනවද මම තවත් දෙයක් කරන්න යන්නේ. මේක තමයි මම රයිස් එක කන්න හදාපු ග්‍රේවි එක. මේ ග්‍රේවි එක මම හදාගත්තේ කඩේ රහට. හැබැයි මම කිසිම රසකාරකයක් මේකට එකතු කරන්නේ නැහැ. බීලුණු, සුදුලුණු, ඉඟුරු වගේ දේවල්, කරපිංචා, මිරිස් 3-5 බැදලා ඒකට මම තව රස වැඩි වෙන්න කියලා මාළු මිරිස් කරලකුත් එකතු කරා. ඒක යන්තම් තෙලේ බැදීගෙන රන්වන් පාට වීගෙන එනකොට වතුර ටිකක් දාලා එක මද ගින්නේ විනාඩි 5-10ක් තියාගත්තම ඒක ලස්සන පාටක් එකතු වෙච්ච ග්‍රේවි එකක්.
ඉතින් මේ ග්‍රේවි එක හදනත් එක්කම මම ඔයාලත් එක්ක කතා බහ අවසන් කරලා ගිහින් එන්නම්. නැවත දවසක හමු වෙමු. ඔයාලා හැමෝටම බුදු සරණයි.